ඉතින් කොහොද යන්නේ? අද ඇපල් අත බාන්න යන්නද? අද අපි යනවා මාසෙකට දෙන්න ඇපල් ගේන්න. ඇපල් වතු. ඔයාලා තාසයිද ඇපල් අත බාන්න යන්න? එහෙනම් අපි අද යන් ඕස්ට්‍රියාවේ තියෙන ලස්සන ඇපල් අත බාන්න. ඇපල් තියේද ගන්න මේදි? තමයි ප්‍රශ්නේ. ඇපල් කඩලා ඉවරයි කට්ටිය. බලමු නේ ගිහිල්ලා. ගිහලා බලමු. අපි ඇපල් අත දිහාම බලමු. ඉතින් අපි මේ යන අතරතුරේ මේ අපි ඇපල් අතේ අයිතිකාරයෝ ටිකට අයිතිකාරෝ බේරෙන්න බෑ අර වගේ එන්න කියනවා මේ වගේ එන්න කියනවා අපිට මේ වගේ එන්න කියනවා චොකලට් ගේන්න කියනවා පොඩි පොඩි දේවල් ටිකක් කියනවා ඒ ටික ගන්න යන්නේ අපි එක දේවල් තියෙනවා කොළ වර්ග තියෙනවා කොළ වර්ග තියෙනවා ශ්‍රී ලංකාවේ කෙනෙක්ද? ඔයාලා මොකද්ද ගත්තේ? මේක මේ යාළුවන්ට මේකක්ද? තෑග්ගක්ද? ඈ? මොකද වර්ගය? ප්ලාස්ටික් බෝතල් ප්ලාස්ටික් බෝතල් මෙන්න මේ ලාංඡනේ තියෙනවා ලෝගෝ එක තියෙනවා මේ ලෝගෝ එක මේක තියෙනවා නම් අපිට මේක මේ බෝතලෙ දීලා රිෆන්ඩ් කරන්න පුළුවන් යූරෝ 725ක්. හැබැයි ඉතින් මේකට ඒගොල්ලෝ අය කරනවා යූරෝ 725ක්. ගානට වඩා 725ක් කට් කරනවා. යාළුවෝ ටික එතන සෙට්ලා ඉනවා. දැන් අපි ආයන්නේ. අපි දැන් ආයේ ඕස්ට්‍රියාවේ හයිවේ එකට නේ. ස්ට්‍රයාග හයිවේ එකට ඇවිල්ලා දැන් කෙලින්ම එක්සිට් වෙන ගමන් ඉතින් සෑහෙන දුරක් තියෙනවා හයිවේ එක යන්න මම කිලෝමීටර් 15කට වැඩි දුරක් වගේ තියෙනවා. එතන අපි මේ ඇතුල් වෙන්නේ කඳුකර ප්‍රදේශයකටද? කඳුකර යානා කිට්ටුව. හා යානා වලට ළඟයි. වියන්න වලට ළඟයි. ඉතින් හරිම සුන්දර පළාතකට තමයි අපි මේ යන්නේ මට පේන්නේ. මේ වැඩිපුරම මේක මේ රෝස් පාට වෙලා මේ පාට වෙනස්ලා තියෙන ගස්වල මේ වින්ට් එකට සෙට් වෙන නිසා නේ. කොළ හැලිලා කොළ හැලෙන්න කලින් කොළ හැලෙන්න කලින් කොළ මැරිවිලා යන සීන් එකක් තියෙනවා. වව්. ඔන්න තමයි අපි highway එකෙන් exit වුණා Gleisdorf West නේ. ඉතින් යන්නේ අතරමඟ අපි චුටි ඩ්‍රයිවර්ට විවේකයක් ගත්තා. අපිට මහලු වෙලා ගියේ නැහැ නේද? පොඩි කාලයක් ගියා පිටේ. බලමු කට්ටියක් ගියා ස්පායකට පොඩි එකක් ගන්න. ස්පා නෙවෙයි ස්පාර්. ස්පාර්. ස්පා මාකට් ස්පාර්. ලංකාවේ නැක් ස්පා කියන්නේ වෙනම සීන් එකක්. මෙහි ස්පාර්. එහෙනම් ලංකාවේ දැන් ස්පාර් තියෙනවා. අපි වාහනේ නවත්තලා මේ සාමාන්‍යයෙන් ඕස්ට්‍රියාවල කඩයක් කරලා තියෙන්නේ ඉරිදා දවසකට මේ ගෑස් ස්ටේෂන් එකක විතරයි. නැත්තම් හරි අමාරුයි කඩයක් හොයාගන්න මෙහෙනේ. කඩයක් ඇත්තටම නෑ ආයේ මේ අර අතන එකක් තිබ්බේ. අරකද අපි ඉන්න හරිය රතුළු පාරේ. ඒත් නිතර ගියේ ස්පාර්. එහෙම තෝරාගත් ස්පාර් පිරිසක් විතරයි. හැබැයි ඒ වගේ බඩු ගණන් එදාට.
අර ලංකාවේ කළු කඩමිලට මේ රෑ 10න් පස්සේ බාර් ආපුවාම මේ කළු කඩමිලට ගන්න තියෙනවා වගේ තමයි. වැඩිමට අරක්කු ගන්න තියෙන තමයි ඒක මේ තමයි. ඉරිදර බඩු ගන්න ඉරිදට ඇරලා තියෙන කඩ බඩු ගන්න. අනික ඒවා රෑ 10 වෙනකන් ඕපන්. 11 11 නේ. හැමදාම ඕපන්. සතිය දවස්වලත් රෑ 11 වෙනකන් ඕපන්. සෙනසුරාදා ඉරිද ඒක ඒ නිසාම තමයි යාළුවයි බඩු ගන්න. නැත්තම් ඇත්තටම හරි අමාරු දැන් අපිට දා මතකනේ මලවුන්ගේ දවසේ වෙච්ච සීන් එක. අපොට්ටෙන් කන්නවත් නැතු වෙනවා. කන්නවත් නැතු. ඒ වෙලාවට ඒ ස්පාර් අරලා තිබ්බා. ගෑස් ස්ටේෂන් එකේ ස්පාර් ඒ හින්දා බඩිසයක් කාලා හිටියා. අපි දැන් අපේ ඩෙස්ටිනේෂන් එකට කිට් වෙලා ඉන්නේ. මේක දෙනම අදලා තියෙන්නේ. අද අපල් කන්න යා. මේවර තමයි මේකේ වර්ණය මොකක්ද ඒ? මේ ගෝල්ඩ්. අපි අයියලා සෙට් එකක් කිව්වා. ගෝල්ඩන් අයියා මේ අයියා කියයි ඔක්කොම විස්තර ටික. ඒ ගෝල්ඩන් ඇපල් කියන්නේ මොකක්ද ඒක? රාහල් අපල් එක. මේක කස වැඩි අපල්. ඒක රතු පාට? රතු පාට වරු. අපි තමයි ලංකාවේ මොකක්ද දන්නේ රතු පාටයි කොළ පාටයි නේ. මේ මොකද්ද මේ සාදායි දීන්නේ? ඉතින් අපි ඉස්සෙල්ලා ගෑවේ කොළ පාට ඇපල් ගෙඩියක්. මේ තියෙන්නේ රතු පාටයක්. අද ආවේ ඇපල් වට ගන්නේ. මෙතන තියෙනවා පෙයාස් තියෙනවා. කොළ පාටකට කියනවා ගෝල්ඩන් කියලා. ඒතකොට මේකට කියන නම නම් ඇත්තටම දන්නේ නැහැ මොකද්ද කියලා. කොහොමද ඇපල් ගෙඩි කඩා ගත්තා. ඔය ඉතින් ආතල් එකේ ඇපල් ගෙඩියක් කාලා මේ පැත්තට කියන්නේ මිටර් ඩ්‍රොප් කියලා. ඉතින් ඒ පළාතේ වැඩිපුරම තියෙන්නේ ඇපල්, පෙයාස්, මිඩි ඔය වගේ දේවල්. සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ගමෙන් ගමට ඒගොල්ලෝ වගා කරන්නේ මොකක්ද කියන එක වෙනස් වෙනවා. මේ පැත්තට අදාළව තියෙන්නේ පෙයාස්, ඇපල්, මිඩි වගේ දේවල්. ඒතර ග්‍රාස් සිටි එකට ආසන්නව. ඒ කියන්නේ ෆෙල්ඩ් ක්‍රීජන් කියන පැත්තට අදාළව තියෙන්නේ වට්ටක්කා. එතකොට බඩේරඟු අල ඊට අමතරව මල් වගාවක් තියෙනවා. ඊට අමතරව තව තව පැති වලට යනවා සත්තු වගාව. ඒ වගේ ඕස්ට්‍රේලියාවේ කොහේ ගත්තත් වගාවල්ම තමයි තියෙන්නේ. ඒ කියන්නේ ෆාමින්ග්ම තමයි තියෙන්නේ. ඉතින් හොඳ රටක්. මේ හොඳ හෙල්ති පළතුරුත් එක්ක බෙහෙත් මුකුත් නැති මේ කාලා ආතල් එකේ චිල් එකේ ඉන්න පුළුවන් රටක්. හොඳ ගානක් හම්බ කරලා. ඉතින් මේක තමයි ඕස්ට්‍රේලියාවේ තියෙන සුන්දරත්වය සහ විඳින්න පුළුවන් දේ. අපි අපේ කතාව අදින් ඉවර කරනවා. ආයි ඉක්මනටම තවත් මොකක් හරි අලුත් කතාවකින් ලිවින් ද ලෑන්ඩ් YouTube channel එකත් එක්ක එන්න. එතකන් අපිව subscribe කරලා තියාගන්න. bell icon එක click කරන්න. ඒතර අපි දාන අලුත්ම වීඩියෝස් ඔයාගේ ළඟට එනවා ෂණිකෙන්ම. ඉතින් අපිව subscribe කරන්න. එතකන් ජය වේවා. bye.